පසුගිය දවසක අපි ගිය විනෝද චාරිකාවක් තමයි ඔයාලා මේ දකින්නේ. ඇත්තටම මේ නැවකට ගිය පළවෙනි අවස්ථාව. ඉතින් ගෙදර හැමෝම මේකට එකතු වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අවස්ථාව හම්බුනේ මෙන්න මෙයා නිසා. හස්බන්ඩ් හින්දා තමයි ඇත්තටම මේ අවස්ථාව අපිට ලැබුණේ. ඉතින් එයා නම් මෙතනට ගොඩ වෙන්නේ මම මෙතෙන්ට ආගන්තුකයෙක් කියාගෙනම තමයි. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයිති ප්‍රින්සස් ඔෆ් ලංකා. මෙන්න මේ නැවේ ගොඩ වෙලා තමයි අපි ඩොල්ෆින්ලා ඉන්න ලස්සන පරිසරය බලන්න ගියේ. ඒක හරි අපූර්ව ගමනක්. හරි ලස්සනට සියලුම දේවල් සූදානම් කරලා තිබුණා. ඒ ගමනක් යද්දී අපි කවුරුත් අමතක කරන්නේ නැහැ පුංචි වීඩියෝ ක්ලිප්ස් අරගෙන. ඉතින් ඇත්තටම මේවා සුන්දර මතක. මගේ ෆෝන් එකේ සටහන් වෙච්ච හරි අපූර්ව වීඩියෝ දර්ශන තමයි ඔයාලා මේ දකින්නේ. පාන්දර 6:00ට නැවට ගොඩ වෙච්ච අපි 7 වෙනකොට යන්න පිටත් වුණා. වටේ තියෙන සුන්දර පරිසරය විස්තර කරන්න නම් වචන මදි. ඇත්තටම චුට්ටක් බයෙන් තමයි නැවට ගොඩ වුණේ. මොකද රළ පහර වදින වේගයත් එක්ක සමහර අයට චුටි අර්බුදකාරී තත්ත්ව එනවා. ඉතින් පැද්දි අපි මේ යන්නේ සුන්දර පරිසරය බලන්න. දෝණි බලන්නේ. දෝණි බය වෙලා. ගොඩක් ඉන්නවා. මං ආස කළේම මෙන්න මේ රළ පහර බලන්න. ඒක මාරම වයිබ් එකක්. ඇත්තටම මාරම ලස්සනයි. ගැඹුරු මුහුදට ගියාම රළ පහර ටික වෙනස් වෙනවා.
අන්න අන්න ඌ කැරකිලාම ගියා වන්න කැරකී දෙකයි එයා දන්නවා බලන්න ඇවිල්ලා කෙලෙක් වෙන්නේ හරි අපූරු වර්ණ රටා මවන මුහුදු වතුර කොච්චර ලස්සනද බලන්න. ලස්සනයිනේ දෝනි බබාගේ වැඩේ උනේ නම් එහෙට යනවා මෙහෙට යනවා. එයාට නම් එක තැනක ඉන්නම බැහැ. සීතල සුළං එක්ක පුංචි කතාවක් දාගෙන තමයි මම නම් ආවේ. ඉතින් කොහොමද නැවක් යන්නේ අන්නේ විස්තර අපිට කියලා දුන්නා. මේකෙන් තමයි නැව ඉස්සරහට පස්සට ගන්න ටොටල් දෙක. මේක කියලා මේක යන්න පුළුවන් පයිලට් මෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ලොකේෂන් එක GPS එකක් දුන්නාම මේක ඔටෝමැටිකලි ඒ යන ලොකේෂන් එකට මේ නැව තනියම යනවා. කවුරුත් මේව කරන්නේ නැහැ. එහෙම තනියම යන්න. මේ රේඩාර් එකෙන් තමයි බලාගෙන යන්න තියෙන්නේ. මේක තමයි රේඩාර් එක. එතකොට මේ ඔක්කොම කට්ටුනොත් එහෙම අපිට මෙතන තියෙන මැග්නටික් කම්පාස් එක අපිට මෙන්න මේ වෙලාව වෙනකොට අපේ ගමන අවසන්. ඉතින් ඒ වෙලාවේදී තමයි අපි සමහර තැන්වල ඇවිත්. මොකද කට්ටිය ගොඩාක් ඉන්න වෙලාවට ඇවිදින්න අමාරුයි. උදේ 7ට පටන් ගත්ත ගමන අවසන් වුණේ දහවල් 1ට. ටික වෙලාවක් අපිට රැඳිලා ඉන්න කිව්වා. හස්බන්ඩ් නිසාම අපේ පවුලේ උදවිය වෙනුවෙන් පොන්චි සංග්‍රහයක් එයාලා ලෑස්ති කරමින් තිබුණා. ඉතින් නැවත වතාවක් විශේෂ ස්තුතිය ප්‍රින්සස් ඔෆ් ලංකා නැවේ කැප්ටන් සහ නාවික හමුදාවේ සියලුම නිලධාරීන්ට. අපිට බොහෝ කරුණු රැසක් එයාලා කියලා දුන්නා. තව දෙයක් මතක් කරන්න ඕනේ. හරි ලස්සන ගමනක් ගිහින් අවසානයේ මම දැක්කා ආපු සමහරක් පිරිස තමන් කාපු බීපු සමහර දේවල් බිම හලලා තැන් තැන්වල දාලා ගිහින් තිබුණා. ඉතින් මං ඉල්ලීමක් ඉල්ලනවා ඔයාලා මේ වගේ නැවක නැගිලා යන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ සුන්දර දේවල් විනාශ කරලා දාලා නම් එන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් ආයෙත් දවසක හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.